හැලෝ අද මං ඔයාලට පෙන්නන්න යන්නේ ගේ ඇතුලේ තියන්න පුළුවන් ප්ලාන්ට් 3ක්. ඇත්තටම මේක හරිම ලස්සනයි. මේකට මට ගොඩක් ආස හිතුණා. මම මේක ගෙනල්ලා දැන් සති 2ක් වගේ වෙන්නේ. දැන් නම් කොළ 2-3ක්ම අලුතින් දාලා තියෙනවා. ගේනකොට ටිකක් පොඩි. දැන් පැලේ ගොඩක් ලොකු වෙලා. ඉතින් මම මේක ගේනකොට මුලින්ම පස් තමයි තිබුණේ පෝච්චියත් එක්ක. ඊට පස්සේදී මම ඒකට යටට පොහොර ටිකකුත් දාලා මෙන්න මේ වගේ උඩට ගල් ටිකකුත් දාලා මේ විදිහට යටින් වතුර වැටෙනවට වතුර දානකොට නැත්තම් ප්‍රෙෂ් කරනකොට යටින් වතුර වාෂ්ප වෙන නිසා මම මේ වගේ ලස්සන සුදු පාට ප්ලේට් එකක් වගේ ප්ලැට් එකක් තිබ්බා. ඉතින් මම මේක ගේ ඇතුලේ තමයි තියලා තියෙන්නේ. මේක ගේ ඇතුලේ තියන්න පුළුවන් ප්ලාන්ට් එකක්. දැන් මේකේ ගොබ දෙකක් ඇවිත් තිනවා, පැල දෙකක් එන්න එනවා. එතකොට මට තව පෝච්චියකට ගන්න පුළුවන් ඒකෙන්. ඇත්තටම මේක හරිම ලස්සන ප්ලාන්ට් එකක්. ගේ ඇතුලේ තියන්න පුළුවන්. ඔයාලත් ආසනම් මේන් එකක් ළඟම තියෙන තැනකින් ගන්න පුළුවන්. තව මම ගෙනාවා මේ වගේ ඇලෝවේරා පැලයක්. ඒකත් ගේනකොට චූටි. දැන් නම් ටිකක් ලොකු වෙලා තියෙන්නේ. ඒකත් පස් එක්ක පෝච්චිය තමයි තිබුණේ. මේ විදිහට නෙවෙයි. මං ඒකත් මේ වගේ චුට්ටක් පොහොර දාලා වටේට ඊට පස්සේ ඒක ලස්සනට මේ වගේ ගල් දාලා හැදුවා. ඉතින් මම මේවට දවස් 2කට වගේ තමයි වතුර ප්‍රෙෂ් කරන්නේ. සතියකට එක පාරක් වගේ මම වතුර දැම්මා. හැබැයි ගොඩක් නෙවෙයි, චුට්ටක්. මම ගොඩක් දුරට කරන්නේ වතුර මේකට ප්‍රෙෂ් කරන එක. ඉතින් මේ තියෙන්නේ තවත් ඒ වගේ පැලයක්. මේකත් ගේ ඇතුලේ තියන්න පුළුවන්. ඒකත් තිබුණේ පස් පුරවලා. ඉතින් ඒකත් මම මේ විදිහට ගල් දාලා ඇතුලේ තියන්න බලන් විදිහට ලස්සනට හදලා අරගත්තා. මේ පැලෙත් ඉතින් ගේ ඇතුලේ තියෙන පැල වර්ගයක්. මේකත් ඔයාලට පුළුවන් කැමති නම් ගේ ඇතුලෙන් තියන්න මේ විදිහට ඕන නැත්තම් වතුර දාලා තියන්න පුළුවන්. වතුර ටිකක් අරගෙන වීදුරු ග්ලාස් එක මොන හරි භාජනයකට. ඉතින් මේ තියෙන්නේ තව දාස් පෙතියා රෝස පොකුරු දාස් පෙති එකක්. ඇන්ටෝරියන් එකකුත් තියෙනවා. ඉතින් තව ගොඩක් තියෙනවා. ඒ ටික මම පෙන්නන්නේ නැහැ. මේ ටික මම පෙන්නන්න ගත්තේ විශේෂයෙන්ම මේ ඇතුලේ තියන්න පුළුවන් ප්ලාන්ට් නිසා. ඉතින් මම මල් වලට ගොඩක් ආස නිසා මම මේක ගත්තා. ඇත්තටම මට නම් මේක හරිම ලස්සනයි. ඔයාලට මේ ප්ලාන්ට් එක ලස්සනයි නම් ළඟම තියෙන මල් විකුණන්න තියෙන තැනකින් අරගන්න. නැත්නම් ඔන්ලයින් දාගන්න පුළුවන්. ඕඩර් එකක් දාන්න පුළුවන්. ගොඩක් අය ඉන්නවා බිස්නස් කරන. ඉතින් මම මේක ගත්තේ රුපියල් 200ක වගේ පුංචි මුදලකට මේ පැලේ. ඒක කොළ ටික රතු පාටි. රුපියල් 200කට වගේ පොඩි මුදලකට තමයි ගත්තේ. ඇලෝවේරා පැලේ නම් එච්චර උන්නේ එක 150ක් වුණා. 150ක් හරි 100ක් හරි මට හරියට මතක නැහැ. ඉතින් එහෙම තමයි මං ආස ප්ලාන්ට් එකක් ගත්තේ. ඉතින් ඔයාලටත් පොඩි අදහසක් මේකෙන් ගන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා මම මේක බෙදාගත්තා. ඕකේ, ගිහින් එන්නම් එහෙනම්. බයි බයි.